හෙලෝ ඉතින් හැමෝටම ඔන්න මම ගොඩ කාලෙකට වීඩියෝ එකක් අරගෙන ආවා. පහුගිය මාසෙ මම හොඳටම බිසි වෙලා හිටපින්දා මට හයට වීඩියෝ එකක් ගන්න බැරුණා වලට. ඉතින් මම අද හිතුවා මුරුත්තවැල ගිනි පෙට්ටි පාලම් බලන්න යන්න. දැන් නම් මං ඉන්නේ කිරින්ද පුහුල්ලැල්ලේ. ඉතින් අපි මෙතනදී දැන් තමයි ගමන පටන් ගන්න. අද අපි යන්නේ කෝකිලක බයික් එකේ. ඔයාලා දන්න කෝකිල මොකද එයා මගේ වීඩියෝ ගොඩක හිටියා. දැන් වෙලාව ඇවිල්ලා 9යි. දැන් වෙලාව 9යි. ඉතින් අපි ගමන පටන් ගමු. අපි දැන් හක්මන ටවුන් එකේ ඉන්නේ. අහස හොඳටම පළු වෙලා තියෙන්නේ. අද වහී කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඔන්න වෙන්ද වගේ මදත් අපි ලොකු වැස්සකට වුණා. දැන් නම් වලස්වල පහු කරලා ඉන්නේ. බලමු ඉතුරු ගමන කොහොමද තියෙන්නේ. මම දැන් මේ ඉන්නේ ඔයාලා හැමෝම දන්න ගිනි පෙට්ටි පාලම උඩ. වැඩි ටිකක් ගැඹුරුයි වගේ. මේ දස්සන් නම් ගොඩක් වහින හින්දා වතුර පෙරලා තියෙන්නේ. අපි දැන් යන මුත්තර ජලාශය. මේ වලට වෙන්නේ මුත්තර ජලාශය. ඔහුගේ කාලේ හොඳටම පැවම හින්දා වතුර ගොඩක් හිඳිලා. අපි යමු පහළට එහෙනම් නාගන්න.
ඔයාලට පේනවද පිටිපස්සේ තියෙන කොළ පාට? ලා කොළ පාටක් තියෙන්නේ. මාරම ලස්සනයි මේ ටික. අපි පනින්නයි යන්නේ. වතුර හැබැයි සීතල නෑ ගොඩක්. පොඩි රස්නේ ගතියක් තියෙනවා. කවුගේ දවස් ටික හොඳට පැවුව හින්දා වෙන්නේ නැති. අද නම් වතුර ගොඩක් වැඩිත් නෑ. සාමාන්‍ය මට්ටමක තියෙනවා. ඔයාලට මේ දවස්වල වගේ આવොත් මේ වගේ වතුර මට්ටමක නා ගන්න පුළුවන්. මොකද දැන් වහින කාලේ විත් තියෙන්නේ. දැන් අපිත් අද හොඳටම තෙමිලා ආවේ. ඉතින් ඉස්සරහට වහින කාලේ හින්දා වතුර වැඩි වෙයි. පොඩ්ඩක් පහළට ආවා. මේ හරියට ලස්සන තැන් තියෙනකොට ආයෙත් වෙනවද වෙන්න දෙන පොඩි මාළු සංචුවක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලට පේනව නේද මෙතන පඩිපෙලක් තියෙනවා. වතුර වැඩි කාලෙට අතර මාර ලස්සනයි. මොකද මෙතනින් වතුර පාර දානකොට ලස්සනට ස්ටෙප් එකකින් ස්ටෙප් එකට වතුර පාර වැටෙනවා. මේ දවස්වල වතුර ගොඩක් අඩු හින්දා ඒ ලස්සන නෑ. මේ වගේ තමයි පේන්න තියෙන්නේ. මම දැන් මේ මෙතන පහළම ඉන්නේ. පහළටම ඇවිල්ලා අද වතුර තිබ්බනම් මේක ලස්සන බලා ගන්න තිබ්බා. මේ බලන්න මේකෙන් පල්ලෙහාට වැටෙන මේ වතුර ටික මෙහෙම්ම බේරිලා ඇවිල්ලා මෙතන වගේ වතුර ටික පිරීලා ඊළඟට මේ පැත්තට ගලාගෙන යන්නේ ගල් අස්සේ. මේ හරි වතුර පාරක් යනවා කියලා පේන්නවත් නැහැ. ආයෙ එහායින් තමයි වතුර පාර මතුවෙන්නේ. අපි දැන් උඩහට යනවා.
ඉතින් අපිත් නාලා කරලා ගොඩට ආවා. අපින් පස්සේ ආපු කට්ටියන් නම් තාම නානවා. ඔයාලා මෙතන නාන්න නම් වතුර අඩු කාලයක වගේ එන්න. ඒ කියන්නේ මේ කාලේ වගේ වතුර ගොඩක් අඩුයි. මොකද මේ දවස්වල හොඳටම පායල් තියෙන හින්දා. දැන් නම් ටික ටික වහින්න ගන්නවා. ඒ හින්දා වතුර තව තවත් පිරේවි. මොකද අපිත් ආයේ හොඳටම වැස්සේ තෙමීගෙන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔයාලා channel එක subscribe කරලා තියාගන්න. මතකත්ව bell icon එක all දාලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඉක්මනින් එක බලන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්න. වීඩියෝ එක පිළිබඳව ඔයාලගේ අදහස් මොනවා හරි තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.